ගෙවල් දොරවල් හදලත් නැහැ. නෑ චූටි පැලක ඉන්නේ මම. පොඩි පැලක. රජයෙන් කියලා කිසිම උදව්වක් කරේ නැහැ. නෑ චූටි ඉඩම් කෑල්ලක් තියෙන බීච් එකක්. මේ ගාම්සේක මහත්තයා ගෙදර ඇවිල්ලාම නැද්ද? ඇවිල්ලා කියනවා ඔව්. මොකද නෑ. බලනවා හදලා ඉතින් බැලුවට වැඩක් නැහැ ඉතින්. කිසිම ක්‍රියා මාර්ගයක් ගත්තේ නැහැ. නෑ නෑ. I came Seutu Sri Mall. I saw Seutu Sri Mall. ආයිබෝවන් සෙවුදු ශ්‍රීමාල් YouTube channel එක නරඹන හැමෝටම ඔන්න ඉතින් අද දවසේ ආවා අහිංසක අම්මා කෙනෙක් මුණ ගැහෙන්න. ඉතින් මේ සවුගස් හන්දියේ ප්‍රදේශයේ තමයි මේ අම්මා ජීවත් වෙන්නේ. අම්මේ මට පාරදී මුණ ගැහුණා. කියන්නකෝ විස්තරයක්. කොයිද අම්මා ඉන්නේ? මං ඉන්නේ මෑසිරිපුර පුතේ. මෑන්සරිපුර. ඔව් මේ දුව ගාවට ඇවිල්ලා ඉන්නේ පුතේ. විත සුට්ටා ඉස්කෝලේ යන්න අපිට සල්ලිත් නෑනේ පුතේ. ඉතින් මේ ළඟ විට විකුණනවද? මේ මෙතන අර තියෙන්නේ. අම්මේ එතකොට මේ කියන්නකෝ මේ ගෙවල් කොහෙද? මෑසිරිපුර අඹම්පොළ පුතේ. අඹම්පොළ. ගෙදර ඇඩ්‍රස් එක පොඩ්ඩක් කියන්නකෝ. මෑසිරිපුර අඹම්පොළ කළුවපෙටිය වලව්වත්ත. වලව්වත්ත. ඔව්. ඔන්න ඔය ගෙදරට ඇවිල්ලා අම්මලා ටෙලිෆෝන් නම්බරයක් මතක නැහැ. නෑ මගේ පුතේ. ඔන්න ඉතින් කවුරු හරි ඉන්නවනම් උදව් කරන්න. ඉතින් ගාමසේක මහත්තයරත් කිව්වද ගමේ? අනේ කිව්වා පුතේ. කිසිම පියවරක් ගත්තේ නැද්ද? නෑ මගේ පුතේ නෑ මගේ. එතකොට ඒජි ඔෆිස් එකට ගියාද? ඔව් පුතේ. ඒගොල්ලන් කියා මාර්ගයක් ගත්තෙත් නැහැ. මගේ පුතේ නෑ. එතකොට ගෙවල් දොරවල් හදලාද අම්මගේ? නෑ. ගෙවල් දොරවල් හදලත් නැහැ. නෑ චූටි පැලක ඉන්නේ මම. පොඩි පැලක. රජයෙන් කියලා කිසිම උදව්වක් කරේ නැහැ. නෑ චූටි ඉඩම් කෑල්ලක් තියෙන බීච් එකක්. ඇවිත්තක්. එතකොට වහල්ට දාලා තින්නේ මොනවද අම්මේ? තහඩු දිරලා. තාඩු දිරලා තාඩු ටිකක් අරන් දෙන්නද? හා පුතේ අරන් දෙන්න. ඔන්න ඉතින් මේ රටේ ඉන්න ජීවත් වෙන නිහතමානී මිනිසුනේ හැමෝගෙම ඉල්ලන්නේ මේ අම්මට උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඉතින් මේ රටේ ජීවත් වෙන මිනිස්සු හැමෝම එකතු වෙලා මේ මිනිස්සුන්ට උදව් කරන්න. ඉතින් තහඩු ටිකක් හරි අරන් දෙන්න ලොකු දෙයක්. ඒක වටිනවා. අන්න අරේ තමයි ඔය ඉන්නේ මාමත් එනවා. බුලත් පිට ටිකක් විකුණගෙන තමයි ජීවත් වෙන්නේ. මාමේ මාම නම් ඉන්නවා ඉතින් ලස්සනට කොණ්ඩේ වවාගෙන. අයින්ට එන්නකෝ පොඩ්ඩක්. තහඩු ටිකක් අරන් දෙන්න. මේ අයින්ට එන්නකෝ. මේ ගෙදර තෙමෙනවද? දෙමිනවා. ඔව් මෑන්සිරිපුරද ගෙවල්? ඔව්. මේ ගාමසේක මහත්තයා උදව් කරේ නැද්ද? නෑ. මෙච්චර කාලයකට? නෑ නෑ. නෑ පුතේ ඔය. ඔව් ඉතින් ගොඩක් අසරණයි. ඉතින් තහඩු ටිකක් හරි අරන් දෙන්න පුළුවන් නම් තව ටෙලිෆෝන් නම්බරයක් මතකයිද? මතක නෑ. පුතාගේ නම්බරේ තමයි තියෙන්නේ. ඇඩ්‍රස් එක පැහැදිලිව කියන්නකෝ. අඩ්‍රස් එක මෑසිරිපුර අඹම්පොළ කළුවපෙටිය. කළුවාපිටිය. ඔව් ඉතින් මේ ගාමසේක මහත්තුරුත් මේ අම්මලා ගැන පොඩ්ඩක් බලලා නැහැ. ඉතින් හොරණ ප්‍රාදේශීය ලේකම් සභාපති මැතිණියට කියන්නේ පුළුවන් නම් මේ අයගේ ගෙවල් වලට ගිහිල්ලා හොයලා බලලා කටයුතු කරලා දෙන්න. පුංචි ගෙයක්ද මාමි තියෙන්නේ? ඈ අතන විට විකුණගෙන ජීවත් වෙන්නේ නේද? ඉතින් කිසිම දෙයක් රජයෙන් හම්බුන්නේ නැද්ද? අස්සසිම හම්බෙනවද ඔයගලන්ට? ඒක සාමාන්‍යයෙන් හම්බ වෙනවා. ඒකත් එක වෙලාවකට නෑ එක වෙලාවකට. 3500 අස්සසිම හම්බෙන්නේ. ඔව්. ඉතින් වෙන කවුරුත් මේ ගාමසේක මහත්තයා ගෙදර ඇවිල්ලාම නැද්ද? ඇවිල්ලා කියනවා ඔව්. මොකද නෑ. බලනවා හදලා ඉතින් බැලුවට වැඩක් නැහැ ඉතින්. කිසිම ක්‍රියා මාර්ගයක් ගත්තේ නැහැ. නෑ නෑ. ඔව් සෙවුදු ශ්‍රීමාල් YouTube channel එක නරඹන හැමෝටම කියන්නේ ඉතින් බලධාරීන් ඉන්නවා නම් අනේ ජනාධිපතිතුමනි ඇවිල්ලා මේ ඇඩ්‍රස් එකට ඇවිල්ලා මේ අහිංසක මිනිස්සුන්ගේ දිහා බලලා මේ මිනිස්සුන්ට උදව් කරන්න. මම සවුගස් හන්දියේ ප්‍රදේශයේ යන ගමන් තමයි මට මේ අම්මාව මුණ ගැහුනේ. මේ තාත්තයි අම්මයි දෙන්නම එකතුලා මේ සවුගස් හන්දියේ ප්‍රදේශයේ බුලත් පිට කඩයක් දාගෙන අර පේන ඒ කඩේ තමයි කීයක් හරි ආදායමක් හොයාගෙන ජීවත් වෙන්නේ. ඕන කෙනෙක්ට ඇවිල්ලා හම්බෙන්න පුළුවන් නේද මාමේ? ඈ උදව් කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් මේ සවුගස් හන්දිය හොරණ ප්‍රදේශයට ඇවිල්ලා තාඩු ටිකක් අරන් දෙන්න පුළුවන් නම් සිමෙන්ති කොට්ට ටිකක් අරන් දෙන්න පුළුවන් නම් හරි වටිනවා. ඉතින් මම හිතනවා මේ රටේ නිහතමානී ධනවත් මුදල් තියෙන මිනිස්සු ඉන්නවා. ඉතින් මේ නිහතමානී මිනිස්සුන්ට කියන්නේ පුළුවන් නම් මේ අම්මලාට ඇවිල්ලා උදව් කරන්න. හරි එහෙනම් අම්මේ තෙරුවන් සරණයි. මං ගිහින් එන්නද? හා පුතේ හා පුතේ. තෙරුවන් සරණයි මාමේ. හරි පුතා හරි. මොන්තරන.